අයිබෝන් ගෝලීය දේශපාලනය සහ ලංකාවට 2025 දී ගෝලීය දේශපාලන බලවතුන් අතර ලංකාවට බලපාන සවිස්තරාත්මක භූගෝලීය දේශපාලනය සහ ඉදිරියේදී ඔබට වැදගත් වෙන කාරණා ටික සඳහන් කරන්න මේ කෙටි වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. අපි මොහොතක් කල්පනා කරලා බලන්න ලංකාවේ අද පවතින රජය තමයි කවුරුත් දන්නවා මාලිමාව. එතකොට ලෝක දේශපාලනය තුලදී වාමාංශික කඳවුර නියෝජනය කරන තමන්ගේ රට වෙනුවෙන් කැප වෙන ලෝක බලවතුන් පත් වෙනා තියෙන කාරණා පිළිබඳව ඔබ චුට්ටක් මෙනෙහි කරන්න. උදාහරණයක් වශයෙන් වර්තමානයේ ඇමරිකාවට පත් වෙලා ඉන්නේ ට්‍රම්ප් කියන ජනාධිපතිතුමා. රුසියාවේ අවුරුදු 21ක් මගේ මතකයේ නිවැරදි විදිහට අවුරුදු 21ක් තුළදී රුසියානු ජාතිකයේ රුසියානුන්ගේ රුසියානුවෙක් වශයෙන් සැලකෙන රුසියාවේ ජනයා නියෝජනය කරන ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන ව්ලාදිමීර් පුතින් කියන නායකයා පහළලා තියෙනවා. එතකොට මේට අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම මේට 2022 දී ඇමරිකාව සහ නේටෝ එක, ඒ කියන්නේ බටහිර ජාතීන් සහ ඇමරිකාව, නේටෝ එකේ ප්‍රධානත්වය දරන්නේ ඇමරිකාව තමයි. ඇමරිකාව සහ බටහිර ජාතීන් අතර රුසියාව යුක්‍රේනයේ පදනම් කරගෙන යුක්‍රේනයේ ඉත්තෙක් වගේ දෙයක් වලට පරිවර්තනය කරගනිමින් යුද්ධයක් ආරම්භ කරා. මේ යුද්ධයේ ලෝක දේශපාලනයට සහ ලෝකයේ මානවයට කොතරම් බලපෑවා කියන දේද පිළිබඳව ඔබ ලංකාවේ අද සමාජයේ ජීවත් වෙන කෝටි 2.5ක ජනතාව කිසිසේත්ම දැනුවත්කමක් නැහැ. ඔවුන්ගේ දැනුවත්කම තමයි මේ හැම දෙයක්ම වෙන්නේ පවතින රජයේ වැඩ පිළිවෙල තියෙන අසාර්ථකතාවය කියන එක තමයි ඔවුන් හිතන්නේ. නමුත් මේ khනිජ තෙල් සම්පත ලෝකයේ OPEC සංවිධානය කියන රට OPEC සංවිධානය කියන සංවිධානයේ බොර තෙල් නිෂ්පාදනය කරන රටවල් අතර ඒකාබද්ධව ඇති කරගත් සංවිධානය තුලින් සෞදි අරාබිය, ඉරානය සහ රුසියාව කියන මේ රටවල් වලට මේ රුසියාව සහ යුක්‍රේනයේ යුද්ධේ මොනතරම් බලපෑවද කියන දේ බටහිර යුරෝපයේ සිටින යුරෝපීයන් ජාතිකයන් තදින් බලපාලා තිනවා. ඒ බලපාපු කාරණාවත් එක්ක අද ජර්මනි බලපෑරලියක් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන්. එතකොට ඇමරිකාවේ බලපෑරලියක් වෙලා තියෙනවා. එතකොට ප්‍රංශ බලපෑරලියක් වෙලා තියෙනවා. මේ බලපෑරලියට ප්‍රධාන වශයෙන් බලපාන්නේ රුසියානු තෙල් වලට දාපු සම්බාධක. එතකොට මොහොතක් කල්පනා කරලා බලන්න අපිට මේ දේ බලපාවෙන්නේ නැත්තේ ඉන්දියාව, ඒ කියන්නේ ඉන්දියාවේ ඉන්න අගමැතිතුමා නරේන්ද්‍ර මෝදි විසින් රුසියාවේ ඉන්න ජනාධිපතිතුමත් එක්ක තියෙන සම්බන්ධතාව මත ඔහු කරේ රුසියානු බොර තෙල් අඩුවට ලබාගෙන ප්‍රතිඅපනයනය කරා යුරෝපයට. හැබැයි යුරෝපයේ සහ ඇමරිකාව මේකෙදී තහංචි දාන්න බැලුවේ නැහැ. මේ වර්තමානයේදී මේ ට්‍රම්ප් කියන නායකයාට ඇත්තටම ඕන වෙලා තියෙන රුසියානු යුක්‍රේන යුද්ධේ නවත්තන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි 1991 දී සෝවියට් දේශයේ බිඳ වැටෙනවා. සෝවියට් සමූහයන්ට බිඳ වැටීමත් එක්කම ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධයක් හට ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම 1954 වගේ කාලෙදී ප්‍රධාන වශයෙන්ම අභ්‍යවකාශයේ ගවේෂණය තුළදී මේ සීතල යුද්ධයේදී ඇමරිකාව සහ රුසියාව අතර තිබ්බ මේ යුද්ධමය තත්ත්වය තුළදී සීතල යුද්ධයේ සත්‍යය තුළදී මුලින්ම අභ්‍යවකාශයට යන්නේ කවුද කියන දේ තමයි හොඳ තිබ්බේ. ඒතකොට අපි ගත්තොත් එහෙම මුලින්ම අභ්‍යවකාශයට ගිය මිනිස්සයා වශයෙන් සැලකන්නේ යුරි ගගාරින් කියන විද්‍යාඥයා. ගගනගාමී. ඔහු රුසියන් ජාතිකයෙක්. මෙන්න මේක තුළදී ඇමරිකාවේ සිටින මානවයාට අපේ ප්‍රධානම සතුරා කවුද? ඒ සතුරා රුසියාවක තමයි කියන දේ ඔවුන්ගේ මනසට කාවද්දලා තිබ්බා. ඒක තමයි අපි යථාර්ථය තේරුම් ගන්න. ඒතකොට ට්‍රම්ප් මේක තුළදී ට්‍රම්ප් මේක සම්පූර්ණ බැහැර කරලා අපිට ඊළඟ අපේ සතුරා වෙන්නේ චීනය කියන නැගීන රාජ්‍ය කියන දේ පදනම් කරගෙන ඔහු වැඩ කටයුතු කරනවා. මේකට බටහිර ජාතීන්වත් එතකොට ඒ කියන්නේ ඇමරිකාවේ තියෙන ඔත්තුසිය වලින්වත් කිසිම ඔහුට සහනයක් ලබා දෙන්නේ නැහැ.
ඔහු මෙතනින් ඉවත් කරන්න තමයි හදන්නේ. මොකද අපේ රටේ අවුරුදු 5කින් 5කට ජනාධිපතිවරු පත් වුණාට ඇමරිකාව සහ ඇමරිකාව වගේ රටවල් වල ජනාධිපතිවරයෙක් පත් වුණත් ඔවුන්ගේ එකම අරමුණ තමයි ස්ථාවර රටක් අස්ථාවර ලෝකයක් කියන ප්‍රතිපත්තිය. ඔයාලා චුට්ටක් විතර බලන්න ඇමරිකාවේ මොන ජනාධිපතිපත් වුණත් අපි උදාහරණයකට ජෝන් එෆ් කෙනඩි කියනවා. ජෝන් එෆ් කෙනඩි එතනින් බතොත් බැරක් ඔබාමා, ජෝර්ජ් බුෂ්, ජෝ බයිඩන් ඔය සෑම කෙනෙක්ම පාලනය කරේ ඇමරිකාවේ ඔත්තු සේවාවත. ඒ කියන්නේ ඔවුන්ගේ එකම අරමුණ තමයි ස්ථාවර රටක් අස්ථාවර ලෝකයක්. ස්ථාවර රටක් කියන්නේ ඇමරිකාව ස්ථාවර වෙන්න ඕනේ, අස්ථාවර වෙන අනිත් රටවල් වල. ඒ කියන්නේ ලෝකේ බලවතෙකුට අනිත් රටවල් අස්ථාවර කරද්දී තම බලය රැකගන්න මැනවින්ම උපකාරී වෙනවා. මෙන්න මේ කාරණාව චීනය, රුසියාව, ඉන්දියාව දැනගෙන ඔවුන් ආසියාවේ දැන් නැගී යන බලවතුන් බවට පරිවර්තන කරනවා. ට්‍රම්ප්ට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේදී රුසියාව, ඉන්දියාව අපි ගත්තොත් එහෙම චීනය සහ ඉරානය කියන මේ රාජ්‍යයන් තුල දැඩිම විදියට යම් සම්බන්ධතාවක් පවතිනවා. මෙන්න මේ සම්බන්ධතාවය ඔහුට අහිතකර වෙනවා මොහුන්ගේ තියෙන සම්බන්ධතාවය. ඒක නිසා මොහු කරන්නේ පුතින් එක්ක යම් සාමගි උසුමක් ඇති වෙලා ඇමරිකාව පැත්තට නම්ම ගන්නවා. එතකොට ඇමරිකාවට චීනයේ නැගින රාජ්‍යය තුලදී රුසියාව ඉවත් වීම තුලදී චීනය සමග යුද්ධයක් ඇති වුණොත් එහෙම ප්‍රධාන වශයෙන් මොහුට වාසියක් එනවා. තව අවුරුදු 1කමාරක් යන්න කලින් චීනය සහ තායිලන්තය අතර යුද්ධය හට ගන්නවා. ඒක අනිවාර්යෙන් නියතයක් වෙන්න පුළුවන්. ඒක හට ගැනීම තුළදී චීනයේ බලය යම් ආකාරයෙන් අඩපණ වෙනවා. මෙන්න මේ කාරණා ගොඩක් මැනවින් විග්‍රහ කරද්දී අපේ නායකයෝ, අපේ පාලකයෝ මේවා දැනගෙන ඒ රටවල් දිනු කරන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට අප කරන්න ඕන අවශ්‍යතාවයේ තියෙන ඒ රටවල උචිත විදිහට කිරීම අපේ රටට ගැලපෙන උචිත දේ ඔවුන්ගෙන් ලබා ගන්න අපිට ගැන දේ